අකීගල්ගේ channel එකේ මේවා දානට ඇත්තටම සමා වෙන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න හැමෝම. ඉතින් බලලා ඉවරලා බයින එක. මම ඇත්තටම මේ ගොඩක් unsubscribers ලා ආවා කලින් දාපු වීඩියෝ එකට. මම දන්නේ නැහැ ඊට කියලා. ගොඩක් unsubscribers ලා ආවා. ඉතින් මේ ප්‍රශ්න නැහැ. මම ඇත්තටම ඒ කියන්නේ මගේ ජීවිතේත් ඇත්තටම ඕවා වගේ තමයි. ඒ කියන්නේ මේ ගොඩාක්ම තැලෙන් පෙලින්ම ආවා. ඉතින් ඒත් එක්ක මම නැකිලා වැඩේ කරා. බය වෙන්න දෙයක් නැහැ guys. ළඟදීම අකීගල්ගේ සුපිරි වීඩියෝස් ටිකක් එනවා. ඉතින් අපි මේ වීඩියෝස් ටිකකින් හම්බ වෙනකන් so we will meet soon again. එහෙනම් ඉතින් bye bye. මගේ අලුත්ම ගොන් ආතල් ටිකක් අරගෙන මම එන්නම්. ඉතින් ඒ කියන්නේ අකීගල්ව දානවා. මේක අකීගල්. මේ channel එක අකීගල්. ඉතින් අකීගල් දානවත් එක්කම මේ පොඩි ගොන් ආතල් ටිකුත් ගේනවා. ඉතින් කමක් නැහැ නේ තරහ වෙන්න එපා. අකීගල් මල්ල ගමම අකීගල් එනවා අප්‍රේල් මැදක් වගේ මේ පොඩ අකීගල් එනකන්. එතකට තමයි මම මේ වීඩියෝ ටික කන්ටිනියු කරන්නේ. please බයින්න අවුලක් නැහැ. අම්මට තාත්තට බයින්න නැතුව බනින්න. මේ මොකද මං කරන වැඩවල මට වෙනපා. අම්මට තාත්තට බයින්න එපා. තව එකක් මේ මොකද්ද අකීගල් එනවා. ඕකේ. ඒ මට ගොඩක් කවුම් බැලලා තිබ්බම. ඇයි බං එහෙම කරන්න එපා. අඩෝ මම මෙහෙමයි මේ අකීගල්ගේ වීඩියෝස් ටික හදනකන් තමයි මචං මම මේ පොඩ්ඩක් මේක කරන්නේ. මොකද අකීගල්ලා කට්ටිය තාම රෙඩි වුණේ නැහැ. එහෙම කරන්න එපා මචං. අහිංසකයි මචං. මම ඇත්තටම අහිංසකයි. කාටවත් මම කරදරයක්වත් කරලා නැහැ. අපේ ජීවිතේත් ඕම තමයි. කොච්චර ඔයාලා මට වැන්නත් මේ ඔච්චර ඇත්ත විතර වෙන්නේ. ඒක නෙමෙයි මේ අකීගල් channel එකේ මචං මේ වීඩියෝස් දාන්න ටිකක් දවස් යාවි. හරිද? මොකද තාම මේ අකීගල් channel එකේ කට්ටිය තාම රෙඩි වුණේ නැහැ. ඒ වීඩියෝ එකේ මෙන්න බා රතු පාට කඩාගෙන බා මේ අකීගල්ලේ කට්ටිය මේ 20 වෙනකම් මේ sorry රෙඩි වෙනකම් අපි මේ පොඩ්ඩක් මෙතන ඔලොක් පාරක් කියන් කමක් නැහැ නේ කට්ටිය තරහ වෙන්න එපා මට කට්ටිය බැලලා තිබුණා යෝ what is මොකද වෙන්නේ guys කොහොමද ඉතින් සපේ සනීපෙන් ඉන්නවද මචං කියන්න ආවද මං ගත්තා මචං ගිහිල්ලා මගේ ළඟ කලින් තිබුණා මචං මේ මොකද්ද මචං මේකට කියන්නේ බං පෝටබල් wifi router එකක්. හරිද? මේක ඉතින් ඔරිඩෝ එකක්. හැබැයි මේක මචං වැඩ කරන්නේ නැහැ මේකේ බැටරි පහිනවා. ඉතින් මම මේක නිසා ගිහිල්ලා මචං අලුතෙන්ම ගෙනාවා මේ මොකක්ද දන්නවද? wifi router එකක්. අඩේ ලේ ගෑවිලා මචං. කාගෙද දන්නේ මගේද? ඔය කටු ගහක පොඩ්ඩක් පැටලුණා මචං. හැබැයි මම හිතන්නේ මගේ නෙමෙයි. ඉතින් ලේ වගේක් තිබුණා. ලේද? දන්නේ කොහමරි ගෙනා මචං මම මේක ගත්තේ රුපියල් 210කට මේ තියෙන බිල් එක පේනති රුපියල් 210කට තමයි මේක ගෙනාවේ මම හරිද බිල් එකේ මම දාන්න ෆොටෝ එකක් මේ තියෙන මම කලින් තිබිච්ච එක මචං හරිද මේකේ මචං මේ බැටරි බහලා ඕෆ් වෙනවා වගේ නිකන් සීන් එකක් වෙනවා මචං අනික හරියට එන්නේ නැහැ මේක මගේ නෙමෙයි මගේ යාළුවෙක්ගේ මචං හරිද සෝ කොහමරි මේ දැන් මේ කඩන්න මම මේ කතුරක් හොයන්නේ පොඩි තමයි කතුරක් අරන් එන්නම් ඈ කතුරක් නෑ මචං මේ පීයක් හම්බුණා දෙන්න යන්නේ මචං ඈ බඩු ගෑල්ල මේ ඉතින් බලමු ඊයේ ගෙනල්ලා මචං කපමු ඉන්නේ එක කපලා මේ මම තාම කනෙක්ට් කරගත්තා මොකක්වත් නෑ මචං මේ දැන් තමයි ඕපන් කරනවා ඒක නෙමෙයි ඉතින් මොකෝ වෙන්නේ කාලා බීලා මොකදත් ඒක නෙමෙයි මේ අකීගල් channel එකේ මචං මේ වීඩියෝස් දාන්න ටිකක් දවස් යාවි හරිද මොකද තාම මේ අකීගල් channel එකේ කට්ටිය තාම රෙඩි වුණේ නැහැ ඒ වීඩියෝ එකේ මෙන්න බා රතු පාට නේ ලේ හරි කමන්නේ අකීගල්ලේ කට්ටිය මේ තාම රෙඩි වුණේ නැහැ ඒ කට්ටිය රෙඩි වෙනකන් මොකද මේ දවස්වල කට්ටිය පොඩ්ඩක් බිසි වෙලා තියෙන අවුරුද්ද නිසා අකීගල් කඩාගෙන බා මේ අකීගල්ලේ කට්ටිය මේ 20 වෙනකන් මේ sorry රෙඩි වෙනකන් අපි මේ පොඩ්ඩක් මෙතන ඔලොක් පාරක් කියන් කමක් නැහැ නේ කට්ටිය තරහ වෙන්න එපා මට කට්ටිය බැලලා තිබුණා ඉතින් මේ තියෙන බ්‍රෑන්ඩ් එක පේනවා ඇති නෑ sorry මේ තියෙන බ්‍රෑන්ඩ් එක මේ තියෙන බ්‍රෑන්ඩ් එක මේක ඇවිල්ලා TP Link කියලා 4G Lite mobile wifi router එකක් මේක තමයි මෙහෙම තමයි පෙන්වන්නේ මේ ඉතින් මේ විදිහට තමයි මේක පෙන්වන්නේ මේක හොඳයි ඉතින් බඩු ගැල්ල සාමාන්‍යයෙන් මේක ඔය ඕපන් කරලා දෙන්න මේ විදිහට ගදයි බම් මේව සුවද නෑ බං අරුන් කොහොම බිමිනවද දන්නේ නෑනේ ඔය මේව කරන්නේ මේක මචං මේ තියෙන අපේ බඩු කෑල්ල මේක පස්සේ බලමු අද බලමු බොක්ස් එකේ මොනවද තියෙන්නේ මේ බොක්ස් එක අරින්න තියෙන්නේ මෙන්න
එහෙමයි තියෙන්නේ. හරිද? මේකේ තියෙනවා මචං. ඕ මයි ගෝඩ්. යූසර් මැනුවල් ටික තියෙනවා. ඕකේ. ඒක අපිට තියාගමු. මේක ඇවිල්ලා මේ මයික්‍රෝපොඩ් චාර්ජින් එකක්. පේනවනේ? මයික්‍රෝපොඩ් චාර්ජින් එකක් තියෙනවා. ඒ වගේම මෙතන මේ SIM tool එකක් තියෙනවා. ඒ කියන්නේ අර අපිට SIM දාන්න පුළුවන් විදියට මේකේ මේ SIM tool එකක් තියෙනවා ඇවිල්ලා. ඊට පස්සේ මෙයාලගේ මේ බැටරි එක තියෙනවා. මේ තියෙන බැටරි එක අපි සාමාන්‍යයෙන් අර මොබයිල් වලට පාවිච්චි කරන බැටරි ඉන්නේ. ඊට ටිකක් වෙනස්. හාත්පසින් වෙනස් ටිකක්. ලොකුයි බැටරිය. පේන ඇති ලොකුයි බැටරිය පොඩ්ඩක් මේ පේනනේ. TP link කියලා ගහලා මම මේ ෆේස් කැම් එක දාලා තින්නේ. ඒක මේ ඔයාලට අනිත් පැත්තට පේන්නේ අකුරු TP link. version එක කියලා මේක TP link එක. එච්චරයි. මොන මෙච්චරයි ඉතින් කාඩ්බෝඩ් ටිකක් විදියට ඉතුරු වෙන්නේ. අපේ ජීවිතෙත් තෝම තමයි. කොච්චර ඔයාලා මට වැන්නත් මේ කොච්චර ඇත්තම ඉතුරු වෙන්නේ. මේ තියෙන ඉතින් පැකින් එක ගැලුවට පස්සේ මේ තියෙන පැකින් එක ගැලුවට පස්සේ මේක මාර ලස්සනනේ. වාව් මේ. ඔයාලා මගේ කැමරා එකත් පේනවා. වාව් දෙය. වාව් මාර ලස්සනයි. හරි අපි මේක ඕපන් කරලා බලමු කොහෙන්ද ඕපන් කරන්න තියෙන්නේ. මේ පිටිපස්සෙන් ඕපන් කරන්න තියෙන්නේ ඒක. කඩාගන්න පුළුවන් නම්. අඩෝ මේකට චිප් එකකුත් දාන්න පුළුවන් බං. මේ බලපන්ලකෝ. මෙන්න චිප් එකකුත් දාන්න පුළුවන් ඈ. වා මේ චිප් එකනේ බං. මෙතෙන් චිප් එකනේ. ඔයාලා මෙතන තියෙන චිප් එක බං. මෙතන තියෙන SIM කාඩ් එක. අඩෝ ඒක මරු ඈ. මරු. හරි ඉතින් අපි දාගෙන බලමු. මේ මෙතන මේ SIM tool එකක් තියෙනවා. පේන්නේ මේ SIM tool එකටත් පුළුවන් අපිට දාගන්න. අපි බලමු. මෙයාලගේ යූසර් මැනුවල් එකේ මොනවද දන්නේ නැහැ හැබැයි තියෙන්නේ මේ SIM tool එක නම් මාර හයියයි මචං. මේක නම් මේක නම් මාරම හයියයි. මේක අපේ අර ඩයලොග් එකේ මොබිටෙල් එකේ අච්ච එකේ මේ වගේ එකක් මචං. ඒක නම් සෙට් නැහැ. කොහොම හරි මේ අද කට්ටිය නෑ මං විතරයි තනියම විතර. අද කට්ටිය මචං කට්ටිය ගිහිල්ලා මචං එක තැන් වල ගිහිල්ලා. ඒ මට ගොඩක් කවුම් බැලලා තිබ්බා බං. ඇයි බං එහෙම කරන්නේ බං? අඩෝ මම මෙහෙමයි මේ අකීගල්ගේ වීඩියෝස් ටික හදනකන් තමයි මචං මම මේ පොඩ්ඩක් මේක කරන්නේ. මොකද අකීගල්ලා කට්ටිය තාම රෙඩි වුණේ නැහැ. එහෙම කරන්න එපා මචං. අහිංසකයි මචං. මම ඇත්තටම අහිංසකයි. කාටවත් මම කරදරයක්වත් කරලා නැහැ. ඉතින් අපි අපේ SIM එක දාගෙන බලමු. ඔන්න ඔතයි මගේ SIM එක වැටුනේ. මේ තියෙන SIM එක. බලන්නවත් දන්නේ මේ කොයි SIM එකද කියලා. ඒක අහන්න එපා. අන්න බං මගුල වැට්ටා. ඒක කොයිද SIM එක කියලා අහන්න එපා. ඕකේ ඉතින් අපි SIM එක දාගෙන බලමු. මේ SIM එක මචං වැටෙනවනේ බං. හරි. අයියෝ සාන්ත ඒක වැටෙනෝයි. මෙහෙම දාන්න බෑ. මේ කැල්ල හරියන්නේ නැහැ මචං. අර තිබිච්ච එකම දාමු අපි. මේ SIM එකට එනවා මචං. එන පොට් එක තියෙන්නේ. ඒකම අපි දාමු. මොකද මේක මචං හරියන්නේ නැහැ. මේක ඒක ගැලවෙනවා මචං. ටුකුස් ගාලා නිකන් ගැලවෙන සීන් එකක් එනවා. උඹලට දාන එකක් දෙන්නන්න ඕනද? නෑන්නේ. මේ දාන්නෝනේ මේ පෙත්තට දාන්න කියලා මේ. වේරෝනේ. මේ. ඒක වැට්ටා මචං. හරි. මේ චිප් එකක් දාන්න තියෙනවා. ඒ දන්නේ නැහනේ. හරි. මේ අපේ මේ ලංකාවේ බැටරි වල වගේ මේ එකක් ගහලා නැහැ. පේනවනේ. මොකක්ද අර අපි කියන්නේ බං පොඩි ගහනවනේ ඊයම් පටි කෑල්ල. ඒක ගහලා නැහැ මචං මේ බැටරි වල. ඉතින් මෙන්න මෙහෙම තමයි බැටරිය දාගන්නේ. ඕකේ. ඊට පස්සේ අපි ඔන් කරමු බලන්න. මලමොන් කරමු. අඩු කෑල්ල වැඩ කරා TP link කියලා. මම ඇත්තට මේක කොහොම ඉඳී මගේ මේ Wi-Fi router එක පොඩ්ඩක් අවුට් වෙලා. මගේ ගත්තෙත් මං ගත්තෙත් මේකට මේ මොකක්ද මේ එකක් දාන්න. ඕ මේ තියෙන කිලෝබයිට් ගන්න කියපු ගාන. බැටරි නැහැ කියලා පෙන්නනවා. හරිද? මේ පෙන්නේ මේ කිලෝබයිට් කියපු කිලෝබයිට් ගාන පෙන්නනවා. ඊට පස්සේ මේකේ මෙහෙම මෙනු එකට යන්න පුළුවන්. මේ තියෙන මෙනු එක. එනවා. මේ තියෙන මෙනු එක. මේකේ මෙනු එකට යන්න පුළුවන්. ඉතින් මෙනු එකේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ power switch, mobile network, data roaming ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. කොහොම හරි මේක ටච් ඩිස්ප්ලේ එකක් නෙමෙයි මේ. මේක ඩිස්ප්ලේ එක ටච් වෙන්නේ නැහැ මෙහෙම. මේ අපිට මෙතන තියෙන මේ උඩ මෙනු බටන් එක. පේනවද දන්නවද? අන්න එතන මෙනු බටන් එක කියලා එකක් තියෙනවා මේ.
මෙනු කියලා එකක් තියෙනවා. මෙතන charging port එක තියෙනවා. මේක ඇවිල්ලා micro charging port එක. හරිද? ඉතින් මෙතන තමයි තියෙන්නේ device information ටික තියෙනවා. ඊට පස්සේ අපි යමු power saving strap. මේ SWP කියන්නේ මොකක්ද කියලා කවුරු හරි දන්නවනම් මට පොඩ්ඩක් කියන්න. මේ SWP කියන්නේ මොකක්ද කියලා? මොකද මම දන්නෙත් නැහැ. හරි කොහොම හරි මේ මම user manual ටිකක් කියුවේ නෑ. මෙතන තියෙන user manual ටිකේ මේකේ wifi password එකක් තියෙනවා මේකේ. උට්ටා මම ඒක කියුවේ නෑනේ බා. wifi password එක මෙතන තියෙනවලු. මේ wifi password එක තියෙනවා කියලා පෙන්නනවා යාලා. මම මේ user manual එක පාර දෙකක්. ඉතින් TP link app එකක් නැද්ද නැහැ මෙයාලගේ නේද මේ අපිට ස්කෑන් කරලා ස්කෑන් කරලා ගන්න පුළුවන් app එකක් තියෙනවා මෙතන. ඉතින් ඔක තමයි සංසිද්ධිය. boys ඉතින් wifi වැඩ මේ 102ක් charge එකක් තියෙනවා. දැන් තමයි ඔක්කොම පෙන්නන්නේ. පේනවා ඇති. wifi එකත් වැඩ කරනවා. sim එක වැඩ කියලා පෙන්නනවා. pin request එකක් කියලානවා. මේ හරි guys කොහොම හරි ඉතින් මේ මොකද්ද කියන්න ඕනේ අකීගල්ගේ channel එකේ මේවා දානවට ඇත්තටම සමා වෙන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න හැමෝම. ඉතින් බලලා ඉවරලා බයින එක. මම ඇත්තටම මේ ගොඩක් unsubscribers ලා ආවා කලින් දාපු වීඩියෝ එකට. මම දන්නේ නැහැ ඉතින් කියලා. ගොඩක් unsubscribers ලා ආවා. ඉතින් මේ ප්‍රශ්න නැහැ. මම ඇත්තටම ඒ කියන්නේ මගේ ජීවිතේත් ඇත්තටම ඕවා වගේ තමයි. කියන්නේ මේ ගොඩාක්ම තැලෙන් පෙලින්ම ආවා. ඉතින් ඒත් එක්කම මම නැකිටින් නැකිලා වැඩේ කරා. බය වෙන්න දෙයක් නැහැ guys. ළඟදීම අකීගේ සුපිරි වීඩියෝස් ටිකක් එනවා. ඉතින් අපි මේ වීඩියෝස් ටිකකින් හම්බෙනකන් so we will meet soon again. එහෙනම් ඉතින් bye bye. මගේ අලුත්ම ගොන් ආතල් ටිකක් අරගෙන මම එන්නම්. ඉතින් ඒ කියන්නේ අකීගල්ව දානවා. මේක අකීගල්. මේ channel එක අකීගල්. ඉතින් අකීගල් දානවත් එක්කම මේ පොඩි ගොන් ආතල් ටිකුත් ගේනවා. ඉතින් කමක් නැහැ නේ තරහ වෙන්න එපා. අකීගල් මල්ල ගමම අකීගල් එනවා අප්‍රේල් මැදක් වගේ මේ පොඩ අකීගල් එනකන්. එතකට තමයි මම මේ වීඩියෝ ටික කන්ටිනියු කරන්නේ. please බයින්න අවුලක් නැහැ. අම්මට තාත්තට බයින්න නැතුව බනින්න. මේ මොකද මං කරන වීඩියෝ වල මට වෙනපා. අම්මට තාත්තට බයින්න එපා. තව එකක් මේ මොකද්ද අකීගල් එනවා. ඕකේ. ඉතින් මේ මම ඔයාලට බඩක් පෙන්නන්නද? මේ බලන්නකෝ අපේ ටීවී එක මරුනේ. ලස්සනයි නේද? මම ඒක ලස්සනට හැදුවා. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඒකේ. මම මේ ගයිස් ඉතින් මේක මම අලුතෙන් හැදුවේ. ඉතින් පේන්නේ මාර ලස්සනයි යා. ඇතුලේ මචං ටීවී එක ළඟ ගස් තියලා මෙතන මචං මාළුවෝ දෙන්නෙක් ඉන්නවා වේර. ලස්සන ටැංකියක් තියලා මාළුවෝ දෙන්නෙක් තියලා. මේ ඉන්නේ මං. හායි. ඔයාලට ටීවී එක පේනදී. මෙතන ලස්සන මාළුවෙක් තියලා මේ තියෙන මචං මේ බොන්සයි පැලයක් තියලා. ලස්සන මේ මෙතන අස්සෙත් තියෙන බොන්සයි පැලයක්. මාර ලස්සනයි මේක. මම මේ පෙන්නන්නේ මේ කට්ටිය අහලා තිබුණ කෝ කියලා. ඉතින් මම ඒකේ මේ පෙන්නන්නේ. මං කවුද කියලා අහලා තිබ්බා. ඉතින් මේ මං කවුද කියලා දැන් පෙන්නන්නේ. මේ Wi-Fi router එක අපේ Nokia Wi-Fi router එක තියෙන්නේ. මේ තියන්නේ අපේ මචං ගස්. මම ඉතින් අර ලස්සනට මම මගේ මචං හැටියක් තියෙනවා ලස්සනට ඉන්න තැන තියාගන්නවා. ඉතින් මේ මෙතන ඔයා හිතන්න එපා දැන් මේ මං අර මේ අරක් කර ඉතින් මොකද Wi-Fi router එක ඒ වලට පේන තියෙන්නේ. මේ ලැප් එක තියෙනවා. ඉතින් මේ ඒ ටික තමයි. එහෙනම් guys. Okay guys. එහෙනම් bye bye. See you. Enjoy ya.